දෙයක් තියෙනවා මේ සිංහල ලස්සන ඇඳුම පොඩ්ඩක් එහාට මෙහාට ගියා කකුල ඇරිච්ච ගමන්. ඒතර යන්නේ වෙන පැත්තකට. හිරු මෙගාස්ටාර් සීසන් 4 කියලා කියන්නේ මේ දවස්වල අතිශයින්ම ජනප්‍රිය නර්තන තරඟ වැඩසටහනක් කිව්වොත් නිවැරදි. මේක තරඟ කරන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන තරුවීම විශේෂත්වයක්. කොහොම වුණත් පසුගිය සතියේ විකාශය වුණු වැඩසටහනේදී මියෝනාද සිල්වාට තමන්ගේ නර්තනය වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයෙන් එල්ල වුණේ හොඳ කමෙන්ට් එකක් නම් නෙමෙයි. ඇත්තටම හිරු මාධ්‍ය ජාලය ගැන ගොඩක් අය කියන කාරණාවක් තමයි මෙවැනි වැඩසටහන් තුළින් ඇඟපසක නිරූපණය කිරීමට මුල් තැනක් දෙනවා කියලා. ඒ ගැන ගොඩක් අය හිරු මාධ්‍ය ජාලය විවේචනය කරලා තියෙනවා. මියෝනාද සිල්වා කියලා කියන්නේ මේ දවස්වල පුංචි තිරේ කැපී පෙනෙන චරිතයක්. ඇය රංගනයට නර්තනයට දක්ෂයි වගේම නිරූපණ ශිල්පිනියක් වශයෙන්ුත් කටයුතු කරනවා. කොහොමුණත් පසුගිය සතියේ විකාශය වුණු හිරු මෙගාස්ටාර් තරඟාවලිය තුළ මියෝනා විසින් ඉදිරිපත් කළේ සාම්ප්‍රදායික ගැමි නර්තනයක්. අධික බෝර්චි හැට්ටේට නෙරිය තැබූ රෙද්දකින් සැරසී ඇය ඉදිරිපත් කළා. නමුත් ප්‍රශ්නය වුණේ ඇය හැඳ සිටි රෙද්ද අතරින් කකුල් නිරාවරණය කරමින් නර්තනයේ යෙදීම නිසා ඇව විවේචනයට ලක්වීම. ඇඟපසක නිරාවරණය කරමින් නර්තනයේ යෙදීම හැම නර්තන කලාවකටම ඔබින දෙයක් නෙමෙයි. ඉතින් මේ ගැන චන්න විජේවර්ධන මහත්මයා අයගේ මූණටම කිව්වා. මේ සිංහල ලස්සන ඇඳුම පොඩ්ඩක් එහාට මෙහාට ගියා කකුල ඇරිච්ච ගමන්. ඒතර යන්නේ වෙන පැත්තකට. ඉතින් මේ හේතුව හින්දාම චන්න විජේවර්ධන මහත්මයා තමගේ ලකුණු ප්‍රමාණය අඩු කිරීමක් සිදු කරා. නර්තන කලාව ගත්තම විවිධ වර්ගයේ නර්තන කලාවන් තිබෙනවා. ඒ කලාවට අනුව ඇඟපසක නිරාවරණය කිරීම සිදු කළත් සාම්ප්‍රදායික නර්තන කලාවට එය ගැලපෙන්නේ නැති බව චන්න විජේවර්ධන මහත්මයා නොපැකිලිව පැවසීම අගය කළ යුතු කාරණාවක්. සබිතා පෙරේරා මහත්මිය සහ දිල්හානි අශෝකමාලා මහත්මියත් විනිශ්චය මණ්ඩලයේ විනිසුරන් වශයෙන් කටයුතු කළත් මේ සම්බන්ධයෙන් අදහසක් දැක්වීම සිදු කළේ නැහැ. මියෝනාද සිල්වාගේ මේ නර්තන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොඩක් අය අදහස් දක්වලා තිබුණේ විවේචනාත්මකව. ඒ අය අතරින් එක එක් සඳහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහට. නර්තනය හදාරපු අය දන්නවා එහි ඇති ගරුත්වය සහ සංයමය ගැන. බාගිට ඇඳුම් ඇඳගෙන නටන බාහිර නැටුම් කලාවන් ඕනි තරම් තියෙනවා. ඒත් ගැමි කලාව උඩරට පහතරට සැබර්ගමු වගේ අපේ නැටුම් කලාවන් වලට බොහොම ගෞරවාන්විත බවක් තියෙන නැටුම් කලාවන් නිසා ඊට සුදුසු ඇඳුම් පැළඳුම් වගේම චලනයන් යොදා ගන්න ඕනේ. චීත්තේ සහ හැට්ටේ කිව්වම ගැමි කාන්තාවගේ සංවරකම පිරීලා තිබුණා. ගැමි ගායනයක් ඇහෙනකොට අපේ හිතේ මැවෙන බොහොම ලස්සන නර්තනයක් තිබුණා. ඒත් මට ඒ කිසිම දෙයක් මේ නැටුමේ පේන්න තිබුණේ නැහැ. අපි අලුත් ලෝකයක් එක්ක ඉස්සරහට යන්න ඕනි තමයි. ඒත් මෙහෙම ඇඳුම් ගලවගෙන නම් නෙමෙයි. යනුවෙන් තමයි ඒ සඳහන් කරලා තිබුණේ. මේ ගැන ඔයාගේ අදහස් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරගෙන යන්න.